ගුරුවරයා කතාද බත්තලා දෙනවා. ඉතින් මේ කාන්තාව එක්කගෙන යනවා. යනකොට ඒ හම්බ වෙන ත්‍රිමද ගලිත හස්සියා ධනුද්දරයන් දැක දිවාරේ මේ ඇතා මොකද කරන්නේ? තුන් තැනකින් මද වැగిරෙන මේ ඇතා චුල්ල ධනුද්දර දැකලා ඉස්සරහට දුවගෙන එනවා. දැන් මේ මද වැగిරෙන කතාව ගැන කතා කරොත් අපි මේක අපිට හම්බ වෙනවා මොකෙන්ද? ඔයගොල්ලෝ 11 වසරේ ඉගෙන ගන්න සතර කම්මන්ත්‍රණයේ පාණ්ඩවේ අර යුද්ධයට එක්කන් යන්නේ මේ දශස්ථාන වලින් මද වැగిරෙන හස්තිය. ඒ කියන්නේ ඉතාම කෝපයටපත් වෙලා. මද වැగిරෙනවා කියන්නේ මොනවාද? මේ අන්තුන්ගේ විවෘත වෙලා තියෙන දොරටු වලින් ශ්‍රාවයන් වැగిරෙනවා කියන එක. ඒතර දැන් හිතන්නකෝ ඕගොල්ලන්ගේ ඇඟේ තුවාලයක් මොකක් හරි තිබ්බොත් ඒකට සත්තු වහනකොට මොකද වෙන්නේ? එතකොට උන් සත්තුන් එලවන්නනේ අපි කුත්තිරේදී ඒක හම්බ වෙනවනේ. මොකද? පිංගු දැල් රැඳි කොපුලි. ඒව කන්න එනවා මොකුද? බඹරු. මේ බඹරු ආවම බඹරු එලවන්න මොකද කරන්නේ? අර කන්තල ගහනවා උන්ගේ වෙන ඇලිලා තියෙන නව දොරටු තියෙනවානේ මිනිසුන්ට වගේ. ඒතකොට ඒ දොරටු වල උන් මේක මේ සත්තුන් එලවන්න තමයි දඟලන්නේ. එතකොට ඒක බලන් ඉන්න මිනිස්සු කියනවා මේ ඇතාගේ මද කිපෙන කාලේ. මද කිපෙනවා කියන්නේ මද වැగిරෙන නිසා කෝපයටපත් වෙන. ඒක තමයි මේ ත්‍රිමද ගලිත කියන්නේ. හස්සියෙක්. ඒ කියන්නේ ඊටාම කෝපයටපත් වෙලා ඉන්න හස්සියෙක්.